කඳුමැද නුවර මගේ ජීවිතයෙන් තවත් දවසක් මේ විදිහට උදා වුණා. මේ දවස්වල නම් නොසෑහෙන රස්නේ. ඉතින් සීතලයි වැස්සයි හොරු අපිට මේ රස්නේ නම් ටිකක් දරා ගන්න අමාරුයි. ඉතින් මම වැඩිපුරම ගැවසන තැන ලස්සනට පිරිසිදුවට තියාගන්න ඕනිනේ. ඉතින් මේ ලස්සන ටෙඩි බෙයා මට තෑගි කළේ අපේ හස්බන්ඩ්. එයා මගේ ග්‍රැජුවේෂන් එකට තමයි ඒ තෑග්ග දුන්නේ. ඉතින් එයා ළඟම ඉන්න පොඩි ටෙඩි බෙයා මට තෑගි කළේ මගේ ෆස්ට් කම්පැනි එකේ හෙඩ්. එයා හරියම හොඳ කෙනෙක්. මං ග්‍රැජුවේෂන් එකට ගියා කිව්වහම එයා මට තෑගි කළේ ඒ ටෙඩි බෙයාව. ඉතින් මට මහා ලොකු තෑග්ගක් නොවුනට ඒ තෑග්ග හරියම වටින එකක්. හරි. මම මේ කෝපයක් කරන් මොකද්ද කරන්න කියලා ඔයාලා බලනවා ඇති. ඉන්නකෝ මං ඔයාලටත් කියන්න. ඉතින් කෙනෙක් කරනවා දැකලා ප්‍රතිඵල තිබ්බ දෙයක් මටත් හිතුණත් හදා බලන්න ඕනි කියලා. ඉතින් ඒකේ අත්හදා බලලා ඉවර වෙලා අයින් කරපු දේවල් ටික තමයි මම මේ මුට්ටිය ඇතුළට දාලා තියෙන්නේ. ඉතින් මට හිතුණා ඔයාලටත් පෙන්වන්න ඕනි කියලා. මේ ළඟදි තිබ්බ මුදල් අවශ්‍යතාවයක් නිසා තමයි මම මේ ගුරුකම අත්හදා බැලුවේ. ඉතින් මේක මට වැඩ කරපු නිසා මට හිතුණා ඔයාලත් එක්කත් මේක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් විශ්වාකර්ෂණ නීතිය අදහන කෙනෙක් නම් ඒක විශ්වාස කරන කෙනෙක් නම් ඔන්න ඔයාලටත් පුළුවන් මේ දේ කරලා බලන්න. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමයි හොඳ පිරිසිදු කෝප්පයක් අරගෙන ඒක හොඳට හොදලා ඒක හොඳට වේලලා අතට ගන්න එක. ඊළඟට ඔයාලට ඕන වෙනවා මේකට හාල්, ඒ වගේම තමයි කුරුඳු පොතු, ඒ වගේම තමයි කරාබු නැටි 7ක්. ඉතින් මේ කුරුඳු පොතු වලින් වගේම කරාබු නැටි වලින් ධනය ආකර්ෂණය වෙනවා කියලා තමයි මං ඇහුවේ. හරි. මේ විදිහට හාල් ටික දාගත්තට පස්සේ ඒකට උඩින් ඔයාලා දාගන්න ඕනේ කුරුඳු පොතු ටික. ඒක ලස්සනට පිළිවෙලට ලස්සනට දාගන්න. දැන් මේ විදිහට ලස්සනට හදාගත්තු කුරුඳු එකට අපි දාගමු කරාබු නැටි ටික. හරියට නැට්ට යටට වෙන විදිහට, ඒ කියන්නේ හාල් එකට යට වෙන්න නැට්ට දාලා අර බුබුල උඩට හිටන විදිහට තමයි දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාට අවශ්‍ය මුදල හිතාගෙන මේ කෝප්පය අතට අරගෙන මේ මුදල ඔයාට ලැබුණා කියලා හිතලා විෂුවලයිස් කරලා ඉවර වෙලා විශ්වයට ස්තුතිවන්ත වෙලා ඉතින් ඔයා නිදාගන්න ඇඳ යටින් මෙන්න මේ විදිහට තියන්න. ඉතින් ඔයාලගේ වැඩේ සාර්ථක වුණාට පස්සේ ඒක ආයෙම අලුත් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ රාජකාරියත් ඉවර කළා මම මේ ගාගෙන ඉන්නේ උළු හාල් එක්ක දෙහි කවලම් කරලා. ඉතින් මේ දවස්වල මගේ ඔළුවේ තියෙන ඉස්සොරි කරදරේට තමයි මම මේ පිළියම කළේ. මම නෙමෙයි, ඇත්තටම අපේ අම්මා තමයි මේක අපිට හදලා දුන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒකත් ගාගෙන හොඳට සෝදගත්ත ඔළුව. නාලා හැම ඉවර වෙලා අයිස්ක්‍රීම් කෝප්පෙකුත් බෙදාගත්තා. සාමාන්‍යයෙන් සීත කෑම කියන්නේ මට කණ්ඩම බැරි දෙයක්. මොකද පොඩ්ඩ නැත්තම් හෙම්බිරිස්සාව හැදෙනවා. බෑ ඉතින් මේ උණුසුමත් එක්ක එකත් ඇර ගිහිල්ලාද කොහෙද? ඉතින් මගේ රැකියා ජීවිතයේ සමුදීලා දැන් මාස 5ක් වෙනවා. හරියටම මාස 5කට පස්සේ තමයි මම මේ විදිහට නියාලේපනයක් ගන්නෙ. මම මේ ගාගෙන ඉන්න දුඹුරු පාට මගේ හැමේ වර්ණයටම ළඟින්ම යන පාටක් වුණත් මට හිතුණා මේ පාට පොඩ්ඩක් වෙනස් කරොත් හොඳයි කියලා. ඉතින් මම දම් පාටෙන් ඔන්න ආපහු පාට කරගත්තා. ඉතින් දවල් වෙන්න වෙලා මට ආව සමපෝෂ බඩගින්න. ඉතින් මං හදාන්නේ දැන් සමපෝෂ ටිකක් හදාගන්න. ඔයාලා හදන විදිහට නෙමෙයි මම හදාගන්නේ, හරිම වෙනස් විදිහට. ඉතින් ඉස්සර පොඩි කාලේ අපේ අම්මා අපිට ත්‍රිපෝෂ හදලා දුන්න ක්‍රමයට තමයි මම දැනුත් සමපෝෂ කන්නේ. ඉතින් වෙනසකටත් එක්ක මම මේකට කිරි පිටිත් පොඩ්ඩක් එකතු කරා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ දවස්වල අපිට විතරක් නෙමෙයිනේ මෙයාලටත් මාරම රස්නේ. ඉතින් හස්බන්ඩ් දවල් වෙන්න වෙලා මෙයාවත් පොඩ්ඩක් නාවන්න ගත්තා.
ඉතින් අපේ මහත්තයා ගෙදර ඉන්නවා කියන්නේ ගෙදර එක එක જાතියේ කෑම හැදෙනවා කියන එක තමයි. වඩේ කමු දැහුවා විතරයි ඔන්න දැන් වඩේත් හදනවා. මේ හරියටම වෙලාව 3ට විතර ඇති. දැන් ඉතින් තේ එකකුත් හදාගෙන හොඳට ක්‍රීම් කැකර් බිස්කට් එකකුත් කන්න තමයි හදන්නේ. තව ටිකකින් ගමනකුත් යන්න තියෙන එකේ මේකත් කාලේ ඉවර වෙලා ගමනට ලෑස්ති වෙන්න තමයි බැලුවේ. ඉතින් අද හවස ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා අපේ අම්මට. ඉතින් එයාවත් එක්කගෙන හොස්පිටල් යන්න තව ටිකකින් ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මං ඇඳුම් එහෙම ඇඳලා ඉවර වෙලා දැන් මේ බෑග් එකට අම්මට ඕන දේවල් ටික දාගන්න ගමන් තියෙන්නේ. ඒ කියන්නේ පරණ වෛද්‍ය වාර්තා, ඒවා මේවා ටික. ඊට පස්සේ ඉතින් කොණ්ඩේම පීරගෙන මං ආසම මගේ සෙරප්පු දෙකක් දාගෙන ඔන්න ওই විදිහට ලෑස්ති වුණා. ආසම පර්ෆියුම් එකක් දාගත්තා. ඉතින් තව මොනවා හරිම මට අමතක වුණාද කියලා කල්පනා කරනකොට ලිප්ස්ටික් පොඩ්ඩක් ගාගත්තේ නෑනේ කියලා මතක් වුණා. ඔන්න ඒකත් ගාගත්තා. ඉතින් මම ලිප් ග්ලොස් එක ගන්න කලින් මේ විදිහට නෝමල් ලිප්ස්ටික් එකක් තියෙනවා. ඒක ගාගෙන ඉවර වෙලා තමයි ලිප් ග්ලොස් එක ගන්න. ඉතින් මෙන්න මේ ලිප් ග්ලොස් එක මං ඉන්දියාවලින් තමයි ගත්තේ. ලොකු ගාණක් උනේත් නැහැ. ලංකා මුදලේ රුපියල් 250ක් වගේ තමයි උනේ. ඉතින් මේ රස්නේ නිසා කොණ්ඩේ කඩාගෙන යන්නත් බෑ. හරිම අමාරුයි. ඒ නිසා මම ආසම හෙයාර් ස්ටයිල් එක දාගත්තා. අතරම කිව්වත් අපේ මහත්තයා නම් මේ කොණ්ඩ මූස්තරයට පොඩ්ඩක්වත් ආස නැහැ. ඒ වුණාට ඉතින් මට කම්ෆර්ටබල් නිසා මම දාගත්තා. ඉතින් අද අම්මයි මමයි බස් එකේ තමයි මේ ගමන යන්නේ. මහත්තයා අපිට කලින් ගමනක් පිටත් වෙච්ච නිසා අපිට ටිකක් දුරට යනකම් බස් එකේ තමයි යන්න වෙන්නේ. ඉතින් පාර කොච්චර දුෂ්කර වුණත් මේ විදිහට කඳු හැම බල බල යනකොට ඒ ගමන ඒ තරම් අමාරු එකක් නෙමෙයි. ඉතින් දන්නේම නැතුව ඔන්න ටවුන් එකටත් ආපු එකේ තව වෙලාවක් තියෙන එකේ මට තිබ්බ අවශ්‍යතාවයකට මම ආවා ලාබෙට රෙදි තියෙන කඩේකට. ඉතින් ගෙදරට අඳින්න ඕන ඇඳුම් ගොඩාක් වෙලාවට ගන්නෙ මම මෙතනින්. ඒ නිසා තෝරලා මට ඕන ඇඳුම් දෙක තුනක් අරගෙන ඔන්න මං ආවා. ඊට පස්සේ අපි අපේ වැඩ ටික කරගෙන ඉවර වෙනකොට හස්බන්ඩ් ආව අපිව එක්කයි යන්න. දැන් ඉතින් අපි අම්මගේ අපොයින්ට්මන්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ රස්නෙට අයිස්ක්‍රීම් එකක්වත් කන්න තිබ්බනම් කියලා මං හිතින් හිත ගියාට මං ඒක හස්බන්ඩ්ට කිව්වේ නැහැ. හැබැයි එයා මගේ හිත කියවලද කොහෙද ඔන්න අපිට අයිස්ක්‍රීම් අරන් දුන්නා. හරියටම ඔන්න විනාඩි 45කින් අපි ආවා හොස්පිටල් එකට. ඉතින් මම පේමන්ට් එක කරන්න යද්දි තමයි දැනගත්තේ මේ වෙනකොට ඩොක්ටර් ඇවිල්ලා කියලා. අපිට එන්නේ කිව්වේ 5:00ට උනාට කලින්ම ඩොක්ටර්ත් ඇවිල්ලා. ඉතින් මං හිතුවා කලින්ම ගියේ එකේ කලින්ම එන්නත් පුළුවන් කියලා. හැබැයි ඉතින් ඊට වඩා වෙනස් දෙයක් තමයි උනේ. ඩොක්ටර් එක පේෂන්ට් කෙනෙක්ව පැය භාගයක් විතර බලනවා. කොහොම හරි බලන් ඉඳලා 7ත් පහුවෙලා තමයි එළියට ආවේ. ඉතින් මේ වෙලාව කියලා කියන්නේ අවිස්සාවේලේ ට්‍රැෆික් එක ගොඩාක් වැඩි වෙලාවක්. ඉතින් කොහොම හරි හස්බන්ඩ්ටත් වෙච්ච දේවල් ටික කිය අපි ආවා. ඉතින් ඒ එන ගමන් ෆාමසි එකටත් ආවා. මොකද අලුතෙන්ම බෙහෙත් ටිකක් තියලා දුන්න එකේ ඒ ටිකත් අරන්ම යන්න ඕනි නිසා. ඉතින් රෑ වෙලා උයන්නත් බැරි නිසා මං හස්බන්ඩ්ට කිව්වා අවිස්සාවේලේ බඩා එකෙන් රසම රස රයිස් එකකුයි කොත්තුවකුයි දාගන්න කියලා. ඉතින් අවිස්සාවේල්ලේ පැත්තේ ගමන් බිමන් යනකොට අපි කන්නේම මේ බඩා රෙස්ටුරන්ට් එකෙන් තමයි. ඉතින් අර කොත්තු වල ක්වොලිටි එක රයිස් එකේ ක්වොලිටි එක මෙයාලගේ නම් සුපිරි. ඉතින් පේනවනේ අපේ ගෙදර අපිට විතරක් නෙමෙයි මෙයාලටත් ඉතින් මෙව්වම තමයි ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ප්ලෑන් කරපු විදිහටම අද දවසත් මගේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් වුණා.
ජීවිතය කියන්නේ අපි හැමදාම හිතන විදිහට සිද්ධ වෙන කතාවක් නම් නෙමෙයි. සමහර දවස් අපිව සතුටු කරනවා, සමහර දවස් අපිව නිහඬ කරනවා. ඒත් ඒ හැම අත්දැකීමක්ම අපිට යම් දෙයක් උගන්වනවා. වැටෙන තැන් වලින් නැගිටින්න, අහිමි වීම වලින් වටිනාකම් තේරුම් ගන්න, තනි වුණ වෙලාවල් වල ඔයාව හඳුනා ගන්න. ඒ නිසා අද දවසට ස්තුති කරන්න. පොඩි දියුණුවක් වුණත් අගය කරන්න. මොකද දවසක ඔයා ආපහු හැරිලා බලද්දී මම මේ හැම දෙයක්ම පහු කරලා මෙතනට ආවා කියලා ඔයාට ආඩම්බර හිතේ. ඉතින් ආයෙමත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.